මම දැන් නිදහස්ය. ඔබ කොතරම් පොහොසත්ද යන්න වැදගත් දෙයක් නොවේ. ඒවා සියල්ල ඔබ මුලා කරන සුළුය. කිසිදු ධනයක් නොමැතිව මම ඉපදුනෙමි. කිසිදු ධනයක් නොමැතිව මම මිය යන්නෙමි. මගේ සැනසුමද සතුටද ශක්තියද වන්නේ බුද්ධ ධර්මයයි. ඒ ධර්මෝදහනය කළ වීරයාගේ ජන්මදිනය අදයි. ඒ උදාන වාක්‍යධාරියා ක්‍රිස්තු වර්ෂ 1896 ඔක්තෝබර් මාස 26 වනදා උපදින්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ ඍජු කිරණ පතිත වන බැවින් අසාමාන්‍ය පුද්ගලයන් උපදින භූමියක්ව ඇතැයි පුරා විශ්වාසයක් ඇති වැලිතොට හෙවත් බලපිටියේදීය. එබිම තොටමුණ කංකා නම් ගෙදරදී සොලමන් ද සොයිසා නොතාරිස්තුමන්ටත් හැරියට් ද සොයිසා මෑණියන්ටත් දාව සිරිල් නම් ලද කොළ කුමරෙකු උපදින්නේ හෙළ බොදු පුනරුදයකට උර දෙන්නට බැව් කිසිවෙකු එදා නොසිතන්නට ඇත. ඒ කුඩා සිරිල් සමාජානියෝජනය හෙවත් සමාජය ඉගෙන ගන්නා ප්‍රාථමික සමාජ සංස්ථාව වූ පවුලෙන් බුදු සසුන කෙරේ නොමද සැදෑ තම සිතේ වඩාගත් අතර ලෝක ඥානය ලබා ගන්නා අධ්‍යාපන සංස්ථාවන පාසල් අතරින් මාතර ශාන්ත තෝමස්, ගාල්ලේ රිච්මන්ඩ් හා කොළඹ රාජකීය යන විද්‍යාලවලින් පත පොතේ දැනුම මැනවින් හදාලේය. බාල දක්ෂ ඈ බාහිර ක්‍රියාකාරකම් ප්‍රගුණ කළේය. ක්‍රිස්තු වර්ෂ 1916 කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයේ සමත් වන සිරිල් නම් තරුණයා නීති විභාගයේද ජයගන්නේය. වෘත්තීය ජීවිතෙන් ලැබෙන මුදලෙන් කොටසක් ආගම දහමටද තවත් කොටසක් තමාගේම කියා ව්‍යවසාය ගොඩනැංවීමටද යොදවන ඔහු බලපිටිය අධිකරණයේ නඩු කතා කොට කළුතර හෙවත් කළුතොට නම් තොටමුණ නගරයේ පිහිටි අධිකරණය තම වෘත්තීය ජීවිතය ගෙවන අනාගත බිම ලෙස තෝරාගත්තේය. සිරිල් නැමැති තරුණ නීතිඥයාගේ කළුතරාගමනය කළුතරට මතු නොව හෙළ රටට ජාතික වීරවරයෙකු නෙමෙවෙන සංසිද්ධියක් බව කාලය පවා නොදැන සිටින්නට ඇත. චූල වංශයට අනුව රෝහණ රාජධානියේ අග නගරය ලෙස කෙටි කලක්ද පැවතුණු කළුතර ගලා යන කළුගංදිය හරහා දෙවන පරාක්‍රමබාහු රජ සමයේ අග්‍රාමාත්‍ය වූ දේව ප්‍රතිරාජා මාත්‍යවරයා 84 රුයන් පාලමක්ද ගොඩනංවා ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ 33 පළ රුහ පෝෂාකාවක් ඒ කාලතිත්ත නගරයේ වැඩ වාසය කරනසේක. කුඩා කඳු ගැටයක් මත පිහිටි ඒ බෝධි පරිශ්‍රයේ ගංගා තිලක නම් විහාරයක් ගොඩනංවා බොදුනෝ පෙන්කම් කළහ. ක්‍රිස්තු වර්ෂ 1622 පරංගින් ඒ ගංගා තිලක විහාරයේ බිඳ දමා එහි බලකොට්ටුවක් හා දේවස්ථානයක් ඉදිකොට ඇත. පසුව මායාදුන්න රජු ඒ බලකොටුව අල්ලාගෙන ඇතත් නැවතත් ක්‍රිස්තු වර්ෂ 1655 ලන්දේසින්ට බාර දී ඇත. ක්‍රිස්තු වර්ෂ 1642 පෘතුගීසි ලන්දේසි කිවිසුම අනුව ලන්දේසින්ට අත්පත් වූ ඒ බිම කෙටි කලකින් ඔවුන් විසින්ම අතහැර දැමූ පසු නැවතත් පරංගි සතු විය. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1965 ඔක්තෝබරේ ඒ අල්ලා ගන්නේ ලන්දේසින්ය. කෙසේ නමිදු ඒ පරිශ්‍රයේ විසූ
බෝධියේ අධිගෘහිත දෙවියන්ගේ අනුහසින් ඊට කිසිදු අතුරු ආන්තරාවක් නොවින. නමුත් කළුතර ඔස්සේ ලන්දෙසින් විසින් මහමගක් තනවන ලද අතර ඒ කරණ කොටගෙන ඒ පරිශ්‍රය දෙකඩ විය. එහි ගොඩබිම් පෙදෙස උඩ මළුව ලෙසත් මුහුද දෙස පහළ මළුව ලෙසත් පසුව හැඳින්වින. ක්‍රිස්තු වර්ෂ 1796 දී බ්‍රිතාන්‍ය හමුදාව මේ බලකොටුව අල්ලාගත් අතර එහි උඩ මළුව ලෙස නම් කරන ලද කොටසේ ක්‍රිස්තු වර්ෂ 1915 දී කළුතර ආණ්ඩුවේ උපේජන්තවරයාගේ නිවස්න ගොඩනැංවීය. මේ කවර භෞතික පෙරැළි එබිම සිදු වුවද එහි විසූ බෝධීන් වහන්සේ කෙරෙහි බොදු ජන ගෞරවය නොපෙරැළී තිබින. සන්දනායක නමැති උපාසක මහතෙකු මේ බෝධීන් වහන්සේට නිතිපතා මල් පහන් පුදා සුවඳ දුම් පුදා වතාවත් කළේය. මේ පෝමැඩ ආධ්‍යාත්මික ශක්තිය මෙතෙකයි කිව නොහේ. ක්‍රිස්තු වර්ෂ 1870 දී කළුතර තෙක් දුම්රිය මඟ දිගු කරන්නට ඉංග්‍රීසීහු තීරණය කළ අතර ඒ හේතුවෙන් කළුතරට දුම්රිය මඟක් මතු නොව දුම්රිය පළක්ත ලැබින. දුම්රියේ ගමනට කළුතර බෝධිය බාධාවකැයි සිතූ කළුතර උපජිත් ඒජන්තවරයා සන්දනායකට කීවේ වහා එබිමෙන් ඉවත් වන ලෙසයි. බෝධියට අධිගෘහිත දෙවියන් තම බලය සුදු අධිරථවාදීනට පෙන්වන්නට ඊටා ගත්තේය. සන්දනායක බෝධිය නසන සුදු වෑයම ගැන දැන්වීම් කළුතර නගරයේ ප්‍රදර්ශනය කළේය. ක්ෂණික ජන විරෝධයක් පැන නැගී බෝධිය කැපීම නතර වූවා මතු නොව එම බෝධි පරිශ්‍රයේ වන්දනාමාන කරන්නට සුළු ඉඩමක් රජයෙන් වෙන්වින. වසරකට රුපියලක මුදලක් රජයට ගෙවන්නට නියම විය. ක්‍රිස්තු වර්ෂ 1896 දී නැවතත් බොගසට තර්ජන පැමිණියද ඒ කවර හෝ බලයකින් පහවිය. සන්දනායකගේ ඇවෑමෙන් ගම්මන් පිළ නැමැති උපාසකයෙකු බෝධියට කළ යුතු වත් පිළිවෙත් කරන්නට විය. කළුතරට තරුණ නීතිඥ සිරෙල් සන්දනායකයනට බෝධි පූජාවලට අවැසි දෑ තම මුදලෙන් පරිත්‍යාග කළේය. එපමණක් නොව මේ බෝධියේ තිබූ අසීමිත ශක්තිය සහ ආශ්චර්යවත් භාවය සිරෙල්ගේ මසැස නොව මනස දදුටුවේය. කළුතර බෝධියේ වසන දෙවියන්ගේ ඇල්ම බැල්ම තමන්ට ඇති බව විශ්වාස කළ ඔහු තම ධන පරිත්‍යාගයෙන් ඒ බෝධිය පාමුල කුඩා මලසුනක් තැනවීය. සිරිපා කඳුවලල්ලෙන් පැන නැගී කළුතර සොඳුරු කර මහ සයුරට වැටෙන ගන්ධියෙන් පෝෂිත මේ මහා බෝරජුත් මේ බිමත් මහා බොදු පින්බිමක් කරන්නට නීතිඥ සිරෙල් ඉටාගත්තේය. එහි ඵලය කළුතර දානපතින්ගේ හා සැදැහැවතුන්ගේ ඒකාත්මික වීමෙන් කළුතර බෞද්ධ සංගමය බිහිවීමයි. පසුව ඔහු කළුතර බෝධිකාර මණ්ඩලය බිහි කරන්නේද එහිම තිගුවක් වශයෙනි. කළුතර නගරාධිපතිවරයා වශයෙන්ද කළුතර ජනයන් විසින් ඔසවා තබන ලද
මේ ජනනායකයා පසුව උත්තර මන්ත්‍රී මණ්ඩලයට තෝරාගෙනුනේ ඔහුගේ දක්ෂ පක්ෂ හපන්කම් රජයට මොනවට ඒත්තු ගැන්වනු නිසාය. ඔහු එවන විට සූර ව්‍යවසායකයෙකුද විය. තම ගම වූ බලපිටියේ ඔහු නැංවූ පේෂ කර්මාන්තායනයෙන් නිමැවුණු බලපිටි සරම් බලපිටි තුවා ආදිය සන්නාමයක් වී රටපුරා ජනප්‍රිය විය. ස්වර්ණපාලී නමින් ඇරඹී පසුව සවුත් වෙස්ටර්න් වූ බස් සමාගම සිසිල් ශීතකරණ හා මෝටර් රථ ටයර් ආදී බොහෝ දෑ නිම වූ ඇසෝසියේටඩ් මෝටර්වේස් හා ඇසෝසියේටඩ් රබර් ඇසෝසියේටඩ් බැටරි ආදී සමාගම් ජාලයක අධිපති වන්නට ඔහු අනුගමනය කළ රහස වූයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන යහපත් ජීවිත කර්මාන්තයෙහි යෙදීමයි. බස් සමාගම් ජනසතු කරන මොහොතේ අනෙකුත් බස් රථ සමාගම්වල අයිතිකරුවන් එම බස්වල ටයර් ආදී වටිනා දෑ මාරුකොට බාල ටයර් සවිකොට රජයට දෙද්දී මෙතුමානෝ සෑම බස් රථයකටම අලුත් ටයර් ටියුබ් දමා එම බස්වල ටැංකි පුරවා රජයට බාර දුන්නේ ඉන්ධන පෙරවුම් හල් දෙකකද හිමිකරුවා වශයෙනි. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ උප සභාපති සහ පසුව සභාපති වූ එතුමාට ක්‍රිස්තු වර්ෂ 1955දී එංගලන්ත රජයේ නයිට් නාමයක්ද හිමි විය. තම බස් සමාගමේ බස් රථයක් කළුතර බෝධිය අසලින් ගමන් ගන්නා කල පඬුරක් දැමීම අනිවාර්ය කළ ඔහුගේ නියමය අද වන විට කළුතරින් යන එන සැම සද්භාවයෙන් අඛණ්ඩව සිදු කරගෙන යන පුණ්‍ය ක්‍රියාවකි. ඒ පඬුරුදගෙන ඊට දායක වූ සැමට පින් දෙමින් පහළ මළුවේ බුදු මැදුරක් නගන්නටද සෙරෙල් නීතිඥවරයා කටයුතු යෙදවීය. පහත මළුවේ කුඩා චෛත්‍යක්ත ඉදිකර වූ හෙතෙම එහි කොත් පලඳන උලෙල බැරවයා මහ ඉහලින් තීරණය කරන්නට විය. එහෙත් එදින ඒ බෙරහඬ තමාට බාධාවකැයි එහි උඩමළුවේ විසූ රජයේ ඒජන්තවරයා පැවසුවේය. සිරිල් කළේ අමුතුම වැඩකි. බෙරකරුවන් 100ක් කැඳවා දවස පුරාම බෙර වැයවීමයි. සුදු ඒජන්තවරයා ඒ නිවස්නය හැරපියා ගියේය. ඒ මහා පින්කමට සම්බන්ධ වූ ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දුන් සිරිල් ඒ බංගලාව සහිත බිමද ඉංග්‍රීසීන්ගෙන් මුදවා ඉතා ඉක්මනින් ශාසනයට පරිත්‍යාග කරන බවට ප්‍රතිඥා දුන්නේය. වරක් මහාබෝධි සමාගමේ කර්තව්‍යකට ඉන්දියාවට ගිය අප කතානායකයානෝ එහි වූ ආනන්ද බෝධියේ අංකුරයක්තගෙන මේ පහළ මළුවේ රෝපණය කරවීය. හෙළබුදු ජනයා ඉදිරියේ දුන් ප්‍රතිඥාව තහවුරු කරමින් ඉහළ මළුව ලෙස හැඳින්වෙන බිම කෙටි කලකින් තම ධන පරිත්‍යාගෙන් මෙලට ගන්නා සෙරෙල්ද සොයිසා ශ්‍රීමතානෝ
කළුතර මහා වටදාගේ නමින් හැඳින්වෙන චෛත්‍ය රාජා නගන්නට ක්‍රිස්තු වර්ෂ 1964දී මොල්ගල තබන ලදී. මොහොද පරයන වැව් අහස සිඹින දාගැබ් නිම වූ අපේ ශිෂ්ටාචාරයේ චෛත්‍ය නිර්මාණ විද්‍යාවට නව හැඩයක් දෙමින් ලොව පළමුවරට ඉදිකළ ඓතිහාසික අපූර්ව චෛත්‍යයක් බවට මෙය පත්විය. කොන්ක්‍රීට් කුලේ නමින් ප්‍රසිද්ධ වූ බලපිටි පුත්‍ර විද්‍යාජෝති ආචාර්ය ANS කොලසිංහ එන්ජිනේරුවරයාගේ සලසුමෙන් බලපිටි පුත්‍ර PhD වෛද්‍ය තිලක එන්ජිනේරුවාගේ මෙහෙයුමෙන් වර්ග අඩි 7151ක් වූ වට ප්‍රමාණය අඩි 300ක් වූ විශ්කම්භය අඩි 974ක් වූ උස අඩි 185ක් වූ කළුතර චෛත්‍ය ඉදිවිය. එහෙත් එය තවත් එක් චෛත්‍යයක් නොවින. ක්‍රිස්තු වර්ෂ 1974 ජනවාරි මාස 24 වන පෝදා උදෑසන 10:12ට දෙව් බඹුන්ගේද ආශිර්වාද මැද ඒ චෛත්‍ය විවෘත විය. ඒ සුවිශේෂ චෛත්‍ය ඔබ වන්දනා කළ යුත්තේ පිටතින් පමණක් නොවෙයි. ඔබට එහි ඇතුළතටද පැවිසිය හැකිය. එකල්හි ඔබ පුදුමපත් වන්නේය. ඔව්, චෛත්‍යයක් මැද චෛත්‍යයක්. ගඟක් අසබඩ වූ නිසා අනාගතයේ දිනක මේ මහා චෛත්‍ය ගිලා බැසිය හැකියයි සිතා චෛත්‍ය ගැබ හිස් ගර්භයක්සේ තබන්නට තීරණය කළ කුලසිංහ එන්ජිනේරුවරයා ඒ චෛත්‍ය බඳේ වාකවුල් වලින් ඉන්දිය සාගරයද දකින්නට සැමට ඉඩ හසර වෙන් කර දී ඇත. එපමණක් නොව ඒ හිස් ගර්භයේ අඩි 6ක කුඩා චෛත්‍යයක් නිමැවී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 1980දී එම කුඩා චෛත්‍යෙහිද ධාතු නිදන් කොට ඇත. චෛත්‍ය ගර්භයෙහි මහනුවර යුගයේ සිතුවම් නිර්මාණය කොට ඇත. මේ වටදාගේ අභ්‍යන්තරය වැඳ පුදන සැදෑ ඇස් පළමුව මවිත වෙයි. දෙවනුව සැදෑ කන්ද මවිත වේ. එහි ඇතුළත ඇති දෝංකාරේනි. මේ දෝංකාරය අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය එකට බැඳ තබන ශුන්‍යතාවයේ ප්‍රතිනිර්මාණයක්ද. එය අවබෝධ කරගන්න සැදෑ සිද්ද මවිතවනු නොඅනුමානය. දානපති සෙරිල්ද සොයිසාගේ ශාසනික මෙහෙය කළුගඟ ගලන්නාක්සේ අඛණ්ඩ විය. කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කරන මොහොතේ ඊට දායක වී කතරගම වැඳ පුදා ගන්නට උතුරෙන් දකුණෙන් එන සර්වජනයාට විශ්‍රාම ගන්නට විශ්‍රාම ශාලාවක්ද ඔහු තම ධන පරිත්‍යාගයෙන් නිමවන්නේයයි කතරගම කිරිවෙහෙර සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙසය. එපමණක් නොවේ, සෙරිල්ද සොයිසාගේ ශාසනික මෙහෙවර
දෙස් විදෙස්හිද සුපතල විය. ලන්ඩන් විහාරය ප්‍රතිසංස්කරණයේ නූතන නියමුවා වන එතුමා එම ලන්ඩන් විහාරයට වසර 10කට අවැසි පවුම් 700ක ධන පරිත්‍යාගයක්ද සිදු කරන්නේය. මේ ජාතික වීරයා කළුතරට අධ්‍යාපන විද්‍යස්ථානද්වයක්ද ත්‍යාග කළේය. ඒ කළුතර බාලක විද්‍යාලය හා කළුතර බාලිකා විද්‍යාලයයි. කොළඹ තරුණ බෞද්ධ සමිතියේ දෙකු කලක් සභාපති වූ එතුමා බලපිටිය තරුණ බෞද්ධ සමිතියේ එකම සම්මාන සමාජිකයාය. ලංකා නීතිඥ සංගමයේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ පරම විඥානාර්ථ සංගමේ ලංකා බාලදක්ෂ සංගමේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අඳගොළු බෙහෙරි සෙසුන් සඳහා වූ ජාතික මණ්ඩලයේ ක්ෂය රෝග වැළැක්වීමේ ජාතික මණ්ඩලයේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ නෙක සාංගමික මණ්ඩලවල සභාපති දුහරේද හෙබැවූ මෙතුමා සම්මා සම්බුදු සසුනට ඉටු කළ තවත් මහා මෙහෙවරක් සිහිපත් කරමින් සෙරෙල්ද සොයිසා නම් මහා වැවෙන් දියදෝතක් බඳු මේ අදහස් පෙළට තිත තබමි. මහා ධම්ම රාජාධිරාජගුරු අතිපූජ්‍ය වැලිතර මහා කරාවේ ශ්‍රී ඥාන විමලතිස්ස මාහිමිපාණන් වහන්සේ එදා බුරුම දේශයට වැඩම කොට අමරපුර දේශයෙන් උපසම්පදාවගෙන බලපිටිය වැලිතොට අම්බරුක්ඛාරාමේ මූල විහාරස්ථානයට වැඩම කොට අමරපුර නිකාය සංස්ථාපනය කළේ වැලිතොට දෙවන මිහින්තලය බවට පත් කරමිනි. පසුව එනිකායෙහි අනුනිකාය 22ක් බිහිවිය. එනමුදු වැලිතොටින් හටගත් අමරපුර එසේ පාර්ශව වශයෙන් වෙන් වී කටයුතු කළ යුතු නැතැයි ශ්‍රීමත් සෙරෙල්ද සොයිසානන්ට සිතුණු අතර ඒ බැව් අතිපූජනීය මඩිහේ පඤ්ඤාසිහ මහානා හිමිපාණන් වහන්සේට එතුමා සැලකලේය. එහි ප්‍රතිඵලය වූයේ ඒ පාර්ශවවල මහා තෙරවරු එක් වී ඒක ඡත්‍රයක් යටතට සියලු පාර්ශව ගෙන ඒමයි. ක්‍රිස්තු වර්ෂ 1966 දී එක්සත් අමරපුර මහා සංඝ සභාව බිහිවන්නේ ශ්‍රීමත් සෙරෙල්ද සොයිසා මැතිතුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ අධිෂ්ඨානයේ විපුල ඵලයකි. පෘතුගීසීනට නතුවන්නට ප්‍රථම ගංගාරාම විහාරය තිබූ අද කළුතර බෝධිය වැජබෙන පරිශ්‍රය කළුතර තොටමුණෙන් යන එන නෞකාවලට මඟ පෙන් වූ බීකන් පහනක් වූ බව ජනශ්‍රුතියයි. ඒ කළුකං තොටට වැලිතොටින් පැමිණි ක්‍රිස්තු වර්ෂ 1978 ජනවාරි 2 වනදා මරණයේ තොටමුණෙන් නැව් නැගුණ ශ්‍රීමත් සෙරෙල්ද සොයිසානෝ නූතන ලාංකේය බුදු පුනරුදයේ බීකන් පහනම වන්නේය.